හායි මචංලා. ඉතින් මම මගේ කලින් වීඩියෝ එකේදී කිව්වා ගස් ලැබුව වගාව සම්බන්ධයෙන් මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් ඒ වීඩියෝ එකට මචං කමෙන්ට් 20ක් 25ක් වගේ දාලා තිබුණා. ඒ කමෙන්ට් වලින් මචං ගොඩ දෙනෙක් අහලා තිබුණේ ගස් ලැබුව වලට දාන පොහොර වර්ගය මොකද්ද? ගස් ලැබුව වලට පොහොර දාන්නේ කොහොමද සහ ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලලා තිබුණා. ඉතින් අද පොඩි වැස්සකුත් යනවා මචං. මේක තමයි හොඳම ටයිම් එක ගස් ලැබුව වලට පොහොර දාන්න. මොකද මචං මේ පොහොර දිය වෙන්නේ වතුරත් එක්ක. මොකද මේ අනිවාර්යයෙන්ම මචං පොහොර දැම්මට පස්සේ වතුර දාන්න ඕන. මොකද මමත් මචං ගස් ලැබුව වලට වතුර දාන්නේ බට ලයින් එකක් කරහා. සමහර වෙලාවට මචං පොහොර දැම්මට පස්සේ පොහොර දාන තැනට බට ලයින් එකෙන් වතුර දාද්දි වතුර වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වතුර වැටුනේ නැත්තම් මචං ඇත්තටම පොහොර දිය වෙන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ අපි බලාපොරොත්තු වෙන දේ 100% අපිට ලැබෙන්නේ නැති වෙන එක. මොකද මචං පොහොර දිය වෙලා ගහේ මුල් මගින් ගහට උරා ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් උඹලා මගේ වීඩියෝස් වල දැකලා තියෙනවා මචං මගේ ගස් ලැබු ගස් මේ වෙද්දි ගොඩක් ලොකුයි සහ ඒ වගේ ගෙඩි හැදිලා තියෙනවා. ඇත්තටම මම ගස් ලැබු විකුණලා මේ වෙද්දි ආදායමක් ලබමින් ඉන්නවා. ඉතින් මම හිතනවා මචං මගේ මේ වීඩියෝස් උඹලට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා. ඉතින් මේ දවස්වල මචං මම මගේ ගස් ලැබුව වලට දාන්නේ මෙන්න මේ පොහොර එක. මේක කමර්ෂල් টොප් ස්පෙෂල් කියලා පොහොර එකක්. මේ හා සමානව මචං තව පොහොර එකක් තියෙනවා බවලගේ බූස්ටර් කියලා පොහොර එකක්. ඉතින් බූස්ටර් පොහොර එක පොඩ්ඩක් මේකට වැඩි ගාණ වැඩි. හැබැයි පොහොර එක හොඳයි. මේ පොහොර එකත් මචං අවුලක් නැහැ. පොහොර එක හොඳයි. ඉතින් මේ පොහොර එකෙත් මචං නිල් කැට මඩ පොහොර කලවම් කරපු පොහොර එකක්. හැබැයි මෙන්න මේ යාර්මිලා කියන පොහොර එක මචං මේකේ කලවම් කරලා නැහැ. ඇත්තටම මේ පොහොර එක මචං මාර විදියට වැදගත් ගස් ලැබු වලට ගස් ලැබු ගස් වලට දාන්න ඕන අනිවාර්යෙන්ම. මේ පොහොර එක කිලෝ 50ක් ගාති මචං මේකෙන් කිලෝ 5ක් විතර කලවම් කරලා දාන්න අමතක කරන්න එපා. මොකද මචං මේ පොහොර එකේ ගහලක් තියෙනවා මචං අස්වැන්න වැඩි කිරීම, මල් හා පල අකලට වැටීම අවම කිරීම, ඵලදාවේ තත්ත්වය උසස් කිරීම කියලා කාරණා කීපයක් සඳහන් කරලා තියෙනවා මචං. අනිවාර්යයෙන්ම ඒ ටික අනිවාර්යයෙන්ම ඒ විදිහට සිද්ධ වෙනවා මචං. මේකට මචං යාරා තෙරා කියලාත් කියනවා. පැකට් එකේ නම් ගහලා තියෙන්නේ එහෙම. යාර් මිලා කියලාත් කියනවා මචං මේ පොහොර එකට. මේ පොහොර එක තමයි මචං සාමාන්‍යයෙන් පැල හිටවලා ගස් ලැබු පැල හිටවලා මචං සාමාන්‍ය මේ වගේ වෙනකන් මේ පොහොර එක මඩ පොහොර එකත් එක්ක කලවම් කරලා මෙන්න මේ කප් එකකින් එකක් විතර දාන්න පුළුවන් මචං. ගස් පොඩි නම් සාමාන්‍යයෙන් ගහේ ඉඳලා අඟල් 5ක් 6ක් විතර ඈතින් පොඩි වලක් කපලා මේ කප් එකකින් එකක් දාලා පස් ටික හපව මචං පොහොර ටිකට උඩින් වහලා දාන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහදී බලමු මේ පොහොර එක කොහොමද කලවම් කරගන්නේ සහ ගස් වලට පොහොර එක දාන්නේ කියලා. මෙතන මචං කිලෝ 25ක් විතර තියෙනවා මේ කමර්ෂල් টොප් ස්පෙෂල් කියන පොහොර එක. ඊට අමතරව යාර්මිලා මචං මම කිලෝ 2ක් තමයි දාන්නේ. මේ සුදු පාට තියෙන මචං යාර්මිලා කියන පොහොර එක. මම තවත් එකෙන් කිලෝ 1ක් මචං මේකට දානවා. කිලෝ 2ක් තමයි මම දාන්නේ. දාලා මචං මේ පොහොර දෙක හොඳට කලවම් කර ගන්නවා. සාමාන්‍යයෙන් කිලෝ 2කමාරක් විතර දාන්න ඕන. මම හිතන්නේ මේකේ මචං කිලෝ 25ක් තිබ්බෙත් නෑ කලින් දාලා ඉතුරු වෙච්ච පොහොර එක. ඉතින් ඒක නිසා මම කිලෝ 2ක් විතර තමයි දැම්මේ.
එහෙම මචං හොඳට මේ පොහොර එක කලවම් කරගෙන ඊට පස්සේ අපි බලමු කොහොමද ගස් වලට දාන්නේ කියලා. මචං ඊයේ තමයි මම පොහොර කලවම් කරගත්තේ පොහොර දාන්න කියලා. නමුත් ඊයේ දවසම සාමාන්‍ය වැස්සක් ගියා. ඉතින් ඒ නිසා පොහොර දාන්න උනේ නැහැ. ඉතින් අද උදේම හොඳ කාලගුණයක් තියෙන්නේ මචං. පොඩ්ඩක් අවුව වැටලා තියෙනවා. ඉතින් මම පොහොර දාන්න තමයි හදන්නේ. මේ වගේ ලොකු ගස් තියෙනවා නම්, ගෙඩි හැදිච්ච ගස් තියෙනවා නම් පොහොර දාන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම මචං අනිවාර්යයෙන්ම ගහේ කොළ තියෙන කෙලින් පැති 3කින් මචං දාන්න ඕන. සාමාන්‍යයෙන් ගහට පැති 3කින් විතර දාන්න ඕන. ගහේ කොළ තියෙන කෙලි. හරිද? හරිද? ගහේ කොළ කෙලින් දාන්න හේතුව තමයි මචං සාමාන්‍යයෙන් මේ ගස්වල මුල් පැතිරිලා තියෙන්නේ මේ කොළ ගානට කියන එක තමයි අදහස් කරන්නේ එකෙන්. ඉතින් එහෙම දාලා ඉවරලා අපි කරන්න ඕනේ මම ඊයේ පෙන්නුවා මෙන්න මේ කප් එක. මේ කප් එකෙන් එකක් දාලා මචං කකුලේ පොහොර ටික වහනවා. හේතුව තමයි වැස්සොත් දිය වෙලා යන නිසා. සාමාන්‍ය නෝමල් වැස්සක් වැස්සාම මේක මචං ෂේප් එකේ දිය වෙලා මුල් වලට හුරා ගන්නවා. ගොඩක් වෙලාවට වල කපද්දි ගොඩක් ජඹුරට කපන්නත් එපා. ජඹුරට කැපුවොත් වෙන්නේ මචං ගස්වල මුල් කැපෙන එක. මොකද ඉක්මනටම මචං මේ වගේ දිලීර වගේ රෝග බෝ වෙන්න පුළුවන් මේ මුල් ගොඩක් කැපුණාම. ඉතින් ඒ නිසා බොහොම පරිස්සමට තමයි පොහොර දාන්නත් ඕන. අනිවාර්යෙන් පොහොර දැම්මට පස්සේ මේ විදිහට වහන්න ඕන. සහ අනිත් කාරණේ තමයි මචං පොහොර දාද්දී කිසිම වෙලාවක සමහර කට්ටිය කියනවා මචං මේ උඩින් පොහොර දාගෙන යන්න කියලා. වහිද්දි කවදාවත් එහෙම දාන්න එපා. ඒක අපරාධයක් කරන. ඉතින් මේ විදිහට තමයි මචං පොහොර දාන්නේ. මගෙන් අහලා තිබුණා මචං මේ පොඩි ගස් වලට පොඩි පැල වලට කොහොමද පොහොර දාන්නේ කියලා. ඇත්තටම මම අලුතෙන් ගස් ලැබු ටිකක් අහපුවා හිටවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම ඒ හිටවද්දි මචං ඒ ගැන විස්තර කියන්න. සාමාන්‍යයෙන් ගහ මේ වගේ පොඩි නඟඩි 2මාරක් 3ක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මඩ පොහොරයි මම ඊයේ කිව්ව යාර්මිලා කියන පොහොර එකයි නැත්නම් යාරා තෙරා කියලා තේ පොහොර එකට කියනවා. ඒ පොහොර දෙක කලවම් කරලා මෙන්න මේ කප් එකකින් එකක් මචං සාමාන්‍යයෙන් ගහේ මුල ඉඳන් අඟල් 5ක් 6ක් වගේ දොරින් දැම්මනම් ඇති. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක උඹලට වැදගත් වෙයි කියලා. අනිවාර්යෙන් වැදගත් නම් කමෙන්ට් එකක් දාපන්. නිකන් වෙන පොහොර වලට මචං සල්ලි වේදම් කරලා නිකන් සල්ලි අපරාධේ නැති කරගන්න එපා. මේක තමයි මචං මම දාන පොහොර. ඇත්තටම මගේ ගස් ලැබු ගස් වලත් මේවා ඉතාමත් හොඳට හැදිච්ච ගස් කීපයක් විතරයි තියෙන්නේ මචං. මේකේ ගොඩාක් අඩුපාඩු වුණා මගේ අතින් මම කරගෙන යද්දි. ඉතින් ඒ ගැන විස්තර මම අනිවාර්යයෙන්ම කියන්න. සාමාන්‍යයෙන් මචං මේ ගහ උඹලට පේනවා ඇති. මම නිකන් කියන්නේ සාමාන්‍යයෙන් මේ ගහේ මෙතන ඉඳන් ගෙඩි හැදුනාට පස්සේ මේ ගහේ සම්පූර්ණයෙන්ම මචං ගෙඩි තියෙනවා. දැන් මෙතන ගෙඩි ටිකක් නැහැ. ඊට පස්සේ මේ හරියෙන් ගෙඩි ටිකක් නැහැ. ඉතින් ඒ වගේම හැදිලා තියෙන ගෙඩි ටික පොඩ්ඩක් පොඩි. ඉතින් එහෙම වෙන්න හේතු ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් මචං මේ වගේ ගහක බලද්දි ලස්සනට තියෙන්න ඕන. ගහ පුරාවට ගෙඩි හැදිලා මේ වගේ කඳ පේන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේකෙදි පොහොර දැමිලා නැහැ, වතුර දාලා නැහැ හරියට. අන්න ඒ වගේ කරුණු කාරණා නිසා තමයි මචං මේ වගේ ගස් මෙහෙම තියෙන්නේ. නැත්තම් ඇත්තටම මේ කෑල්ල දිහා බලද්දි මාරම ලස්සනට සාමාන්‍යයෙන් ගෙඩි හැදෙන්න පටන් ගන්න ඕන මචං මේ වගේ ටැනින් කියන්නේ හොඳ ගස් ලැබු වර්ගයක්. ඉතින් ගස් ලැබු ගහේ ගෙඩි හැදිද්දි මෙන්න මේ වගේ දැන් මෙතන මේ වගේ ගෙඩි හැදිලා
මේ හැදෙන්න පටන් ගන්න තියෙන මේ හරිය. ඉතින් මේ හරියෙන් හැදෙන්න පටන් ගත්තාම මචං මේකේ කඳේ සම්පූර්ණයෙන්ම ගෙඩි තියෙන්න ඕන. මේ කඳ පේන්නේ නැති තරමට සාමාන්‍ය හොඳටම තියෙන්න ඕන. ඉතින් එහෙම වුණේ මචං මේ හරියට වතුර වැටුන්නේ නැහැ, හරියට පොහොර වැටුන්නේ නැහැ. අන්න ඒ නිසා හැබැයි එහෙම වුණත් මේ වෙද්දි ඇත්තටම මම කරපු වියදමට සරිලන ආදායමක් ලැබමින් ඉන්නවා. ඉතින් ඇත්තටම හොඳ වගාවක්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාපන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාපන්. මගේ මොබයිල් එකට කතා කරපන්. මගේ මොබයිල් නම්බර් එක 071 2068 අනිවාර්යයෙන්ම මම සපෝට් එකක් දෙනවා. මම දන්න කියන දේවල් උඹලට කියලා දෙනවා. අනිවාර්යයෙන්ම මචං ගස් ලැබු හිටවන්න පටන් ගන්න ඉන්නවා නම් සහ ඔබ කරගෙන යනවා නම් මගේ වීඩියෝස් අනිවාර්යෙන් බලපන්. වියදම අවම කරගෙන ලොකු ලාභයක් ලබන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා මචං. ඒ හැම දෙයක්ම මම ඔබලට කියන්න කරගෙන ඵලයල්ලා අනිවාර්යෙන් මට කෝල් එකක් දීපල්ලා. ගිහිල්ලා එන්නම් එහෙනම් ටිකා මල්ලි ජය වේවා.